කොට දැන් මේකේ තියෙනවනේ මේ සිත බිඳී යාමත්. ඇත්තටම සිත බිඳී යාම කියන එකට හේතුව මොකද්ද? එතකොට සිත බිඳී යාම කියන එක අපිට ප්‍රකට වෙන්නේ නැහැ. සිත බිඳී යාම කියන එක තමයි අපි කියන්නේ මරණය කියලා. එතකොට සිත බිඳී යාමට තමයි අපි මරණය කියලා කියන්නේ. එතකොට නෑ කෙනෙක් කියන්න පුළුවන් නෑ අපි ඒක ගැන නෙමෙයිනේ අහන්නේ. දැන් මේ පිනතු මේ මාතෘකාවේ අහලා තියෙන්නේ මරණය ගැන නෙමෙයිනේ. නමුත් දැන් ඔබ වහන්සේ කියනවා සිත බිඳී යාම මරණය කියලා. ඇත්තටම සිත බිඳී යාම අවස්ථා තුනකින් සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි මරණය තුන් ආකාරයකින් පැහැදිලි කරන්නේ. එකක් තමයි ක්ෂණික මරණය, අනිත් එක සම්මුති මරණය, අනිත් එක සමුච්ඡේද මරණය. එතකොට ක්ෂණික මරණ සම්මුති මරණය කියලා කියන්නේ කෙලස් තියද්දී සිත් ප්‍රවාහය බිඳිලා යනවා. ඒක සම්මුතියක් විදියට එතකොට මිනිස්සු කියනවා අන්න එයා මැරුණා කියලා. ඒකට කියන්නේ සම්මුති මරණය. සමුච්ඡේද මරණය කියන්නේ සිත සදාතනිකවම බිඳිලා යනවා. සිත සදාතනිකවම බිඳිලා යනවා. හැබැයි කෙලස් මොකක්වත් ඉතිරි නැති නිසාමයි සදාතනිකව බිඳින්නේ. ඒකට අපි කියන්නේ සමුච්ඡේද මරණය. එතකොට මේ දෙකම ජීවිතේ මේ ජීවිත කාලයේ අවසානෙට වෙන දෙයක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් කෙලස් නැතුව සිත බිඳිලා යන එකත් සම්පූර්ණ කෙලස් හිතේ තියෙද්දී කය බිඳිලා යාමින් සිත් ප්‍රවාහය බිඳිලා යාමත් කියන දෙකම ජීවිතයේ අවසානෙට වෙන තත්වයක්. ඒක ජීවිතයේ අවසානෙට තමයි අපට අත්දකින්න ලැබෙන්නේ. එතකොට දැන් මේ සිත බිඳී යාම කියලා කියන්නේ ඒක ඒ සිත බිඳී යාම කියලා ඔය පින්නතුන්ලා අපෙන් අහන්නේ මරණය ගැන නන් නෙමෙයි. ඒක ස්ථිරයිනේ. හැබැයි මරණය කියන්නෙම සිත බිඳී යන එක නෙමෙයි ප්‍රවාහය බිඳී යන එකට. එතකොට ප්‍රවාහය බිඳිලා යන එක මරණයේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි සම්මුති මරණය. සම්මුති මරණය කියන්නේ සිත් ප්‍රවාහය බිඳිලා යනවා. සිත් ප්‍රවාහය බිඳිලා යනකොට කෙලස් ටික ඔක්කොම තියෙනවා හිතේ. කෙලස් ටික තියෙනවා. ප්‍රවාහය බිඳෙනවා කෙලස් සමග. ඒකට කියනවා සම්මුති මරණය. අපි කියන්නේ කෙනෙක් මැරිලා කියලා. එහා මැරුණා කියලා කියන්නේ අන්න ඒක තමයි කෙලස් ප්‍රවාහයත් එක්ක තමයි යාගේ කෙලස් එක්ක තමයි යාගේ සිත් ප්‍රවාහය බිඳිලා ගිහින් තියෙන්නේ. දෙවෙනි එක තමයි අර සමුච්ඡේද මරණය කියලා කියන්නේ සිත් ප්‍රවාහය සදාතනික බිඳිනවා. අන්න ඒක තමයි අපි හරියට ගන්න ඕන. සදාතනිකවම සිත් ප්‍රවාහයම බිඳිලා යනවා.